හරි හරි ඉතින් යන්නේ. ඒතකොට අදත් මම කරන්නේ සුපිරි වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේ ඉන්නේ මම මිනි කැප්ෂන් හදනවා දිගම දිග අඩි ගාණක් දිග නයා සරුංගලා. මේ ඉන්නේ මිනි කැප්ෂන්. සුදු කාමරයක්. මේ කාමරේ පැය 10කට වඩා හිටියොත් මතකේ නැති වෙන්න පුළුවන්. හරි ඉතින් මං ඊට පස්සේ ගියා අපේ සරුංගලේ කටුසටහන ගන්න. ඉතින් ඊට පස්සේ මම දන්නේ මගේ මාකපෙන් එකත් ඉවර වෙලා කියලා. හරි ඉතින් මම මුලින්ම හදන්න යන්නේ පට්ටම නෙමෙයි. මුලින්ම අපි හදන්න යන්නේ සරුංගලේ නැට්ට. ඉතින් ඔය තියෙන්නේ මං ඩස්ට්බින් බෑග් ගත්ත විදිය. මං හදන්න යන්නේ රතුයි කළුයි නැට්ට. එහෙනම් ඉතින් යාළුවනේ අපි ඒක හදන්න ගමු. ඉතින් යාළුවනේ දැන් අපි මං කපා ගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මම කපා ගත්තේ. එහෙනම් දැන් ඉතින් මේ තියෙන්නේ අපි යවන්න හදන නූල් පන්දුව. මේක සයිස් 12. ඉතින් අපි සෙලෝ ටේපෙන් දැන් මේ ටික අලවගමු. එහෙනම් ඉතින් යාළුවනේ අපි මේ ටික අලවගමු. දැන් මම ඕගොල්ලෝ නැට්ට පෙන්නන්න. මෙන්න මේ විදිහේ තමයි මම නැට්ට හදන් ගියේ. ටිකක් දිගට තියෙනවා ඉතින් යාළුවනේ නැට්ට. තව ඉතින් යාළුවනේ ඔය භාගයක් විතර ඇදුවේ. තව ගොඩක් නැට්ට දිගට දානවා. එහෙනම් ඉතින් යාළුවනේ අපි ඊළඟ එක හදන්න යමු. ඉතින් යාළුවනේ නැට්ට එට්ටුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ සරුංගලේ හදන දෙවනි දවසේ. ඉතින් අද මම හදන්න යන්නේ සරුංගලේ පට්ටම. ඉතින් එහෙනම් යාළුවනේ අපි ඒකත් හදාගන්න යමු. ඉතින් අපි මේ වීඩියෝ එක බලන්න කොහොම හරි මිනි කැප්ෂන්ට මේක ෂෙයා කරන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් යාළුවනේ පට්ටම හදාගත්තේ. ඉතින් යාළුවනේ පට්ටම හදන එක නම් ගන්න බැරි වුණා වීඩියෝ කෑල්ලක්. යාළුවනේ උතර දැන් තියෙන අපිට මේක අලවන්න. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඉතින් යාළුවනේ අපි කපා ගන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඉතින් අපි හැදුවේ නිකන් බිමට තියලා බලන්න ඒ ගානට තියෙන. ඉතින් යාළුවනේ දැන් අපි ඒක බිමට තියාගමු. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ගොඩක් එනවා. ඉතින් අපි තියාගත්තා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් යාළුවනේ තියාගන්නේ. ඉතින් එහෙනම් දැන් ඉතින් යාළුවනේ අපි මේකට ටේප් එකක් ගහමු. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඉතින් මම ඒක සියලා ටේප් ගැහුවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපිට කපා ගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි යන් ඒක කපා ගන්න. ඉතින් යාළුවනේ ෆයිනලි අපි ඒක කොහොම හරි කපා ගත්තා. ඉතින් එහෙනම් දැන් අපිට තියෙන්නේ මේක අලව ගන්න තමයි. යාළුවනේ කොහොම හරි අපි ඒක අලව ගත්තා. ඉතින් ඔය බලන්න ඉතින් යාළුවනේ මිනි කැප්ෂන් ෆොටෝ එකක් ගහගත්තා. ඉතින් යාළුවනේ අය අලෝන එක ගත්තේ නැහැ. හැමෝම ඉතින් අලවන්න දන්නවනේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් යාළුවනේ දැන් තියෙන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි යන් එනම් මේක අරින්න. ඉතින් යාළුවනේ මං ඉතින් යාළුවනේ නිකන් සරුංගලේ යවල බැලුවා යාළුවනේ. සරුංගලේ ඉතින් යාළුවනේ යන්නේ නැහැ. ඒක ගහනවා. ඉතින් යාළුවනේ මං අනිවාර්යෙන් මේකේ part 2 ගේනවා. part 2 එකේ අපි කොහොම හරි හොදට සරුංගලේ හදලා උඩ යවමු. ඉතින් යාළුවනේ එහෙනම් කරන්න දෙයක් නැහැ. මේ යාළුවනේ සරුංගලේ යවන්න ගිහිල්ලා තුවාල තුනා යාළුවනේ යන්නේ. ඉතින් යාළුවනේ සරුංගලේ උඩ පොඩ්ඩයි ඉතින් තෙමිලා මේක බුදත් උනා. හරි ඉතින් එහෙනම් යාළුවනේ. එහෙනම් මං ඉතින් යාළුවනේ අද මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් යාළුවනේ මං ගිහිල්ලා මම challenge of මෙතුන්